ඔන දරුවනේ දැන් මම යන්නේ අපේ මම මේ අත් කොටස් දෙකක් කපා ගත්තා නෑ ලයිනින් දාන කොටස නෙමෙයි අනිත් කොටස් දෙක ඒ දෙක ඔයාලට කියලා දෙන්න අර මේ ගත්තේ මේ අර වාටිය නමලා මහන විදිය ඊළඟට ඉලාස්ටික් එක අල්ලන විදිය අනිත් අත ගත්තේ ඉලාස්ටික් එක රිංගවල මේ බෝරිච්චි අත මහන විදිය කියලා දෙන්න. එතකොට මේ හොඳට බලා ගන්න දැන් මේ අපි මේ විදිහට අත් කොටසක් අරගෙන මේකේ වාටිය මහන පැත්ත නෙමෙයි අනිත් පැත්තට පොඩි කට් මාක් එකක් දාගන්නවා. හරිද? මේ විදිහට ත්‍රිකෝණාකාර විදිහට හරියට මේ කට් මාක් එකක් දාගන්න ගැඹුරට කපන්න එපා. ඒ විදිහට කට් මාක් එක දාලා හරිද? දැන් සාමාන්‍ය ඔයාලා දන්නවනේ අත මෙහෙම නෙන්නේ. මේ ඔයාලා මේ දැන් මේ හරියෙන් රැලි කරන්න ඕනේ. හරිද? දැන් අපි මේ හරියෙන් අඟල් භාගයක් මේ තමයි මේ තියලා තමයි 60ට අත අල්ලන්නේ. එතකොට ඔයාලා මේ මං කියවනේ අඟල් 4ක් අඟල් දැන් අර ලයිනින් කොටස දාන්න නැත්නම් අනිවාර්යෙන් ඔයාලා ලයිනින් කොටස දානවා නම් අඟලක් වැඩිපුර ගන්න. ලයිනින් කොටස දාන්න නැත්නම් මේ අඟල් කියන්නේ 4 විදිහට ගන්න අඟල් භාගයක් ගත්තම ඇති කියලා. එතකොට දරුවනේ මේ ඔයාලා මේ අඟල් භාගයෙන් නූල ඇද්දත් කමන්නේ මේ ඊට මෙහා හරි කැමති විදිහකට නූල අදින්න පුරුදු නැත්නම් අඟල් භාගකින් වගේ ඇදලා ආයි මැෂින් එකේ මේ නූලක් මේ මහ ගන්නත් ඕනි. හොඳේ. රැලි කරද්දි මේ හරි ගානට දැන් රැලි කරලා නූල ඇදලා රැලි කරාට පස්සේ ගානට දෙපැත්තෙන් මේ හරියට වෙන්න එක ගානකට තියලා ඊට පස්සේ හිමීට රැලි ටික අඩු වෙන්න දෙපැත්තට ගානට බැලන්ස් වෙන්න මේ හදා ගන්නත් මේ කියන්නේ නමලත් කියන්නම්ම දැන් මෙහෙම මේ හරියට එනකන් වගේ රැලි ටික එක ගානකට වැඩි කර ගන්න. ඊටු ටික රැලි අඩු වේගෙන යන විදියට හදා ගන්න. එතකොට මහන්න ලේසි. ඊළඟට ඔයා මැස්මකුත් අතේ මහලා නූල ඇදලා ඉවර වෙලා මේ අතේ මහලා නෙමෙයි අතේ නූල ඇදලා ඉවර වෙලා මේ අඟල් භාගයෙන් මැස්මකුත් ගහලා ඊට පස්සේ මේ අතට අල්ලන්න වැඩිපුර ටික අපිට පස්සේ කපලා දාන්න. හරි මේ ඕවර්ලොක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් නමලා මීට මහ ගන්න පුළුවන් බබාට කැපෙන්නේ මේ එහෙම නැති වෙන්න. හොඳයි. දැන් මේ පැත්ත අපි අතට අල්ලන කොටස මේ අට කොටස වාටිය මහන කොටස මම වාටිය මහලම ඔයාලට ඒ කොටස කියලා දෙන්න. මේ විදිහට ඩබල් ඊයට පටිය ගන්න දෙසරයක් එක සැරයක් නැමුවා ආයි සැරයක් නැමුවා. ඊට පස්සේ මම මේ ලා පාටකින් මානෝ ඔයාලට පේන්නේ නැති වෙයි කියලා. හොඳේ. මේ ඔයාලා මේ රෙදි වලට ගැලපෙන පාටම ගන්න දරුවනේ.
මේක හරිය හැඩයට කැපිලා තින්නේ මේ ඉගෙන හිතන්න එපා මම මේ ඔයාලට කියලා දෙන්න මේ කොටස ගත්තේ හොඳේ ඊළඟට දැන් මේ ඊයර වාටියේ මහලා ඉවර වෙලා ඔයාලා මේ ඉලාස්ටික් එක මේ තියෙන බබාගේ අත වටමින්ම අරගන්න මේ උසට හරි එක ක්‍රමයක් තමයි මෙන්න මේ විදියට සාමාන්‍යයෙන් අඟල් භාගයකට විතර භාගයක් තුන් කාලකුණත් කමන්නේ. එහෙම උඩට අරගෙන ඒ දිගට මෙහෙම ඉලාස්ටික් එක අල්ලගෙන යනවා. හැබැයි ඔයාලා අල්ලන්න ඕනේ මේ බබාගේ හරියටම අතේ මිම්මට. ඒකට මෙහෙම අපි කියමු මේ ගාන වගේ බබාගේ අත වටේ මිම්ම මේක ඇදලා මහන්න ඕනේ. මේ තද කරන්න එපා. බුරුල් උනාට කමන්නේ ඒක. මොකද බබාට මේ තද කරන්න එපා බබාට ඒක අමාරුයි. මේ ටික බුරුල් උනාට කමන්නේ මේ මුළු අතේ මිම්ම නෙවෙයි දැන් මේ රැලි වෙන්නත් එක්කනේ මේ තියෙන්නේ. ඔයාලා මේ මෙන්න මේ විදිහට කන පිට පැත්තෙන් හොඳේ කන පිට පැත්තෙන් අල්ලන්න ඕනේ. ඊළඟට මේ දැන් මෙතනත් රැලි වෙනවා. මේක අල්ලන්න ඕනේ බබාගේ අත වටේ මිම්මට. අන්තිමටම මේක අල්ලන්න අපි මේ ඉස්සෙල්ලා මෙතන රැලි කරලා ඉමු. අපි දැන් මේ කොටස බලමු. ඉදි කට්ටට නූලක් දාලා මේ විදිහට ගැට ගාලා සාමාන්‍ය ටිකක් දිගට ගන්න දරුවනේ. මේ ඔන්න මෙහෙම බොරු නූලක් ඇදගෙන යන්න ඔයාලා. හරි. මැෂින් එකෙත් මේක මහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මැෂින් එකේ මේ මහ ගන්නත් පුළුවන්. බොරු නූල අදින්න හැටි තියෙනවා. මැෂින් වල එක එක විදිහට. මම ඉතින් ඔයාලට කියලා දෙනවා මේක හරි ලේසි ඉතින්. එහෙම කරදරයක් නැහැ. මේ ඇත්තටම කපා ගන්න එක විතරයි චුට්ටකට තියෙන්නේ මේ අමාරු. දැන් එක වගේ රෙදි ගත්තා නම් දැන් චීත රෙද්දක් වාලා ගත්තා නම් ඊළඟට පොප්ලින් රෙද්දක් ගත්තා නම් ඕකේ ටක් ගාලා මේ මිමි ලකුණු කරන්න තියෙන. ඊට පස්සේ ඉතින් මේ මහන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. ආසත් හිතෙනවා ඉතින් මේ චූටි දුවලට පුතාලට දෙගොල්ලන්ටම මේ හරිම ලේසි ලස්සන මෝස්තර දාලා මහන්න පුළුවන්. ඉතින් ඔයාලා බයයි නම් අර මේ බීට්ස් ಜಾති එහෙම අල්ලන්න ඇත්තටම ඉතින් පොඩි අය ඉතින් කටේ දා ගන්නවා එහෙමනේ. අනිත් එක දුවනකොට එහෙම ඔය වැටෙනවනේ පර්ස් එහෙම අල්ලලා ඒක නිසා ටිකක් කල්පනාවෙන් එහෙම අල්ලනවා නම් එහෙම නැත්නම් ඉතින් අර ප්‍රශ්නයක් නෑ. මේ ටිකක් ලොකුයි නම් කමක් නෑ. මේ චූටි නම් ඉතින් මේ පොඩක් මේ ඒ වගේ අල්ලන්න නැතුව ඔය ලස්සන රේන්දර් එහෙම තියෙන කෝට්ස් එහෙම ඒවා අල්ලන්න. හරි. මේ විදිහට මම මේ ලොකු ඉඳි කට්ටකුත් ගත්තා. ඔයාලත් එහෙම ගන්න ලේසි එක. පුළුවන් නම් මේ ලොකු ඉඳි කට්ටක් අරගෙන මේ වගේ හරිද? ඊට පස්සේ අදින්න තියෙන්නේ මේ නූලකුත් අර ගානටම මේ තියලා මේ නූලක් මේ මැෂින් එකේ නූලක් අදින්න මේ අඟල් භාගයක ප්‍රමාණය. ඊට පස්සේ වැඩිපුර ටික අපිට පස්සේ කපලා දාන්න පුළුවන් ඕනනම් මේ ගැටලුවක් නැහැ. මේ විදිහට ඇදලා හරිද? මෙන්න මේ විදිහට ගානට තියන්න ඕනේ. දැන් අර මේ කට් මාක් එකක් අපි දාගත්තේ. මතකද? මේ තියෙන්නේ. අන්නේ කට් මාක් එක හරියටම බබාගේ උරහිසේ අපි අර උරහිසේ මේ ඒ මුට්ටු වෙන තැනට තමයි මේ කට් මාක් එක එන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ හරිය ටිකක් රැලි වැඩි වුණාට කමන්නේ. අගට වෙනකොට රැලි අඩු වුණාට කමන්නේ. ගානට ගත්තත් කමන්නේ. අර ඒ හරිය එතකොට පිම්බිලා වගේ තියෙනවා බබා. කෙට්ටු බබාලට උනත් ඒක එතකොට ලස්සනයි. මේක අතේ ගානට ඔයාලා හදාගන්න. දැන් මේ තියෙන අතේ
එක පැත්තකට වෙන්න මේ ගානට හදාගත්තා නම් අනිත් පැත්තෙත් ඒ ගානම නැති මේ විදිහට තියලා ඔයාලා ප්ලීට් අනිත් පැත්තට තියන්න. මෙන්න මේ විදිහට තියලා ඒ දිගට ඔයාලා ප්ලීට් එක හදාගන්න. දැන් මෙතනින් උඩින් අඟල් භාගයක් උරහිස ඇල්ලෙනවා. ඊළඟට මේ හරිනුත් එහෙම. හොඳේ. මෙන්න මෙහෙම. පැහැදිලිද? හරියටම අර මැද අරගන්න. ඔය ක්‍රමයේ තමයි තියෙන්නේ. මේ ඔන්නෝම ඇදලා මේ ඒ 78 ගානට තියලා මෙන්න මෙතන මැෂින් පාරක් අහගෙන යන්න. ඊට පස්සේ ප්ලීට් ටික ලස්සනට හදාගන්න. මේ විදිහට හරිද? ගානට තියලා ඔන්නෝම මැස්මක් දාගන්න. මෙන්න මේ හරිය. ඊට පස්සේ බබාගේ අතේ ගානට ඉලාස්ටික් එක වහගන්න. ඉලාස්ටික් එක වහන්න කියලා දෙන්න ඕනද? මම එකක් කියලා දෙන්නම්කෝ. ඉලාස්ටික් එක දැන් අපි ඇදලානේ මේමනේ. මම මේ හරිය විතර ගන්නවා. ඔගොල්ලෝ ඉරක් ඇඳ ගන්න. මම මේ ඉරක් අඳින්න නැතුව නිකන් මහන්නම්. මේ ඔයගලන්ට කරන ක්‍රමේ පෙන්වන්නයි ඕනි. හොඳේ. මෙන්න මේ විදිහට අපි කියමු දැන් බබාගේ මේ මිම්ම එන්නේ දැන් අපි රැලිත් තියලා අඟල් 10යි 5යි 11යි මේ 11 මාර දෙකට බෙදලා ඒන මිම්ම අඟල් 5ක් එකතු කරලානේ. එතකොට 11 මාර දෙකට බෙදුවම එන ප්‍රමාණයට මේ අඟල් 2ක් 3ක් අඩු කරත් ඇති. ගානටම ගන්නත් එපා. ඒක බබාට මේ හිර වුණොත් එහෙම බබාට අත මේ රිදෙනවා යාළුවට. ඒ නිසා චුට්ටක් ලොකු වුණාට කමන්නේ මේ එක පැත්තක මේ ඒ වටමින්ම මෙන්න මෙහෙම ඇදලා දුවට ඇදලා අදින්න. ඉස්සෙල්ලා ඔයාලා මේ අනිත් පැත්තේ කෙලවරට මේක තියලා පින් එකක් ගහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. පින් එකක් කටුවක් හරි කමන්නේ. මොකද පින් එකක් තියෙයිද දන්නේ තියෙන්නේ සමහර වෙලාවට. මේ හොඳ හයිය පින් එකක් නම් ගැටලුවක් නෑ. උඩ දෙකක් විතර ගහ ගන්න මේ විදිහට. මොකද අපි ඇදලානේ ගහනවා නේ. මෙහෙම අදිනවානේ. ඔයාලා ගන්න ගාන මෙන්න මෙහෙම තියලා අදින්න ඕනේ. මේ මෙහෙම ඇදලා මහගෙන යන්න තියෙන්නේ. හරිද? මේක මහන්නේ ඒ විදිහටම දැන් මේ ක්‍රමයේ ඒ විදිහටම එහෙම නැත්තම් දැන් මේ තියෙන්නේ අනිත් අත කියන්නකෝ. දැන් අර උඩ විදිහටම හදා ගන්න අනිත් අත. මේ අපි කියමුකෝ දැන් මේකේ ඉලාස්ටික් එක දාන්නේ අර විදිහට නෙමෙයි ඔයාලා. මේ ක්‍රමේදී ඔයාලට පුළුවන් මේ මෙන්න මෙහෙම ටිකක් සෙන්ටිමීටරයක් වගේ නැත්නම් අඟල් භාගයක් වගේ එක සැරයක් නැමුවා නොහොම මාටිය වගේ නමලා හරිද? උඩ ක්‍රමේ මේ විදිහටම කට් මාක් එක දාලා පොඩ්ඩක් නූලක් ඇදලා ඊළඟට ඒක මැෂින් එකේ මාලා ඊට පස්සේ අත අල්ලන්න. එතකොට පැටලෙන්නෙත් නැහැ. අර රැලි ටික ගැලවෙන්නෙත් නැහැ. එතකොට මේ කොහොමද ගානට තියනවනේ. ඊට පස්සේ ඇල්ලුවාට පස්සේ මේ ලස්සන්ට ප්ලීට් එකත් එක්ක හොඳ බලා ගන්න. දැන් එහෙම නමලා ඉවර වෙලා හරිද? ඉතින් මම නමමු. මේක දිගටම නමලා ඉලාස්ටික් එක ඇතුළට රිංගව ගන්න. එක පැත්තකින් රිංගවලා එතන මහ ගන්න. ඊට පස්සේ කටක් දාලා හොඳයි. සාරි කට්ටක්. ඔක මේ පැත්තට රිංගවගෙන මේ පැත්තත් මහ ගන්න. මහලා තමයි අත අල්ලගන්නේ. මේ බබාගේ මේ ඇට් ඉස්සරහා පිටිපස්ස පළුවට. හොඳයි. අපි ඒ විදිහට තමයි මේ අත් දෙක නිර්මාණය කරගන්නේ.